හලෝ මම දැන් ඉන්නේ මේ ෆිල්ලන් කැලේක. ඉතින් මේක කිලෝමීටර් 6ක් විතර ලොකුයි කැලේ. ගොඩක් ගස් තියෙනවා. ඊට පස්සේ අතන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, ග්‍රැවල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන හොකි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේ කැලේ දිගටම අපිට යන්න පුළුවන්. මේක ජොගින් පාත් එකක් වගේ ගත්තා මේක. මේ දවස්වල ගොඩක් බ්ලූබෙරි තියෙනවා, තව ස්ට්‍රෝබෙරිත් තියෙනවා. ඊට පස්සේ මේ ගස් ගොඩක් ගිනි හදන්න, ගිනි පත්තු කරන්න පාවිච්චි කරනවා කියලා තියෙනවා. මේ වෙලාව නම් කවුරුත් ජොගින් කරන්න ඇවිල්ලා නැහැ. පල්ලෙහා තියෙන එක්සර්සයිස් කරන තැනක එතන ගොඩක් එක්සර්සයිස් කරන්න බඩු තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඕන නම් බෙන්ච් ප්‍රෙස් ඊට පස්සේ තියෙන ඔක්කොම ಜಾති වලින් එක්සර්සයිස් කරන්න පුළුවන්. ඉතින් කවුරුත් එන්නේ නැති නිසා මේ වීඩියෝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා වීඩියෝ කරන එක. මම ඉතින් බයිසිකලේ උදේට ඇවිල්ලා එක්සර්සයිස් කරලා තමයි දැන් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ සමහර කාලේ ඉතින් ගස් කොළ පාටට ලස්සනට තියෙනවා. ඉතින් තව මාස දෙකකින් විතර එන ඕටම් එක. ඊට පස්සේ කොළ හැලිලා පොඩ සීතල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වින්ටර් කාලෙට ගොඩාක් සීතලයි, ඍණ 20 ඍණ 30 විතර වෙනවා. එතකොට ඉන්න ගොඩක් අමාරුයි. එතකොට එතනට අපිට වින්ටර් ජැකට් ගොඩාක් දේවල් ඕනේ. ඊට පස්සේ අපිට එළියට යන්න අමාරුයි, ලොකු හිම තට්ටු තියෙනවා. ඒ වගේම එළියේ තියෙන දවසට පැය 5ක් විතර වගේ. දැන් දවසට පැය 5ක් විතර තමයි කළුවර තියෙන්නේ. ඉතින් කර්ට් නැතුව හරි අමාරුයි ඉන්න මේ දවස් ටිකේ. ඉතින් සම එකත් එක බෙනිෆිට්ස් තියෙනවා. ඊට පස්සේ වින්ටර් එකත් එක බෙනිෆිට්ස් තියෙනවා. ඕටම් එකත් එක බෙනිෆිට්ස් තියෙනවා. ඉතින් එක කාලෙට එක දේවල් තියෙනවා. ඉතින් මේ දැන් තව කානිවල් එකක් තියෙනවා තව දවස් 4කින්. ඒකෙත් එක දේවල් වෙනවා. ඉතින් මේ ඒක ගිහිල්ලා බලන්න ඕනේ. තව දවස් 4කින් තියෙන්නේ. ඊට පස්සේ අද පොඩ්ඩක් වැඩ ටිකක් කරලා ඊට පස්සේ වීඩියෝ එකක් හදන්න ඕනේ. මෙතන ඉස්සරහට කෙලින්ම ගියාම අපිට වැවක් තියෙනවා. වැවේ නාන්න නම් බෑ. අර ළඟ තියෙන වැවක් ඒක නම් නාන්න පුළුවන්. තව මෙහෙම තමයි තියෙන්නේ වටපිටාව. ඉතින් කවුරු හරි දුවන්න ආවොත් තමයි මට වීඩියෝ නතර කරන්න වෙන්නේ. ඇත්තටම ෆින්ලන්ඩ් වල ගොඩක් තියෙන කැල, ගෙවල් වලට වඩා ගොඩක් තියෙන කැල. ඉතින් ඒක නිසාද දන්නේ නැහැ. ඉතින් ෆින්ලන්ඩ් කියලා කියන්නේ ලෝකේ තියෙන සතුරින්ම මිනිස්සු ඉන්න රට කියලා කියනවා. ඉතින් දැන් ඕටම් එකට ඇඳුම් ගන්නත් ඕන. ඕටම් එක ළඟ වෙනවා. ඇත්තටම ඉතින් බ්ලූබෙරිත් අපි මේ දවස් ටිකේම කැඩුවා. සමයකට වගේම ඕටම් එකට බ්ලූබෙරි තියෙයි. ඉතින් ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඊට පස්සේ ඉතින් දැන් සමය ඉවරෙන්න ළඟයි. මේ හොකි එකේ අයිස් හොකි, ඒ කියන්නේ මේ අයිස් හොකි ග්‍රවුන්ඩ් එකේ හිම නැති කාලෙටත් ආටිෆිෂල් හිම ගෙනල්ලා තමයි අයිස් හොකි මේවා හදන්නේ. එතකොට එහෙම කළා අවුරුද්දෙම මිනිස්සු අයිස් හොකි ගහනවා. ඊට පස්සේ ෆුට්බෝල් ෆුට්බෝලුත් ඉතින් හැම කාලෙම ගහන. මම දන්නේ වින්ටර් කාලෙට කොහොමද මේක ෆුට්බෝල් ගහන්නේ කියලා. ඉන්ඩෝර් වල තමයි ගහන්නේ නැත්තේ බාස්කට් බෝලුයි ෆුට්බෝලුයි. ඊට පස්සේ තව බැලුවොත් අපි මේකේ තව ෆේවරිට් ස්පෝර්ට් මේ තියෙන ලොකුම ස්පෝර්ට් එක තමයි අයිස් හොකි කියන එක. ගොඩක් අය ගහනවා. ෆුට්බෝලුත් ගැහුවට එහෙම නැෂනල් ප්ලේ කරනවා මම දැක්කලා නැහැ. සමහරට ප්ලේ කරනවත් ඇති. ඉතින්
කොහොම වෙයි දන්න ඉතින් ඒක තමා අද වීඩියෝ එක තැංකෝ